වින්කලේ මාමා මේ හැමදාම නිකන් නම් හුලං ගහන්න බෑ. මං අදායි හුලං ගන්න නෙමෙයි. වින්කල් මාමාට කියලා අරගන්න. කඩේ උඹ ගියේ මොකක්ද ඒ කියපු හරුපේ? නෑ මම මේ රෝදේ බගල් අරගන්න ආයේ. එනං කමක් නෑ. තෝ මේකද? නෑ මේ රෝදේ නෙමෙයි. මේක. මේ රිමේ. මොකද්ද જાතිය? ලුමාලා. නෑ මම ඇහුවේ මේක જાතිය නෙමෙයි. උඹේ જાතිය මොකද්ද කියලා මම යහන්නේ මේක ඇද අරගන්න ආපු උඹේ જાතිය. මගේ? ඔව්. හරි જાතිය. උඹට වැඩේ කරලා දෙන්නම්. රුපියල් 1200ක් යනවා. 1200ක් මේකට. නෑ ඕකේ ඇදාරින්න නෙමෙයි. උඹට අලුතෙන් එකක් අරන් දෙන්න. ඈ? හිතුවද යකෝ? ඕකේ ඇදාරින්න මම අර පාස් පොලිස් ටීම් එකේ ඉන්න මැකැනික් කියලා. යකෝ ඕකේ ඇදාරින්න ගියොත් බල්ලෙකුට රොබ්බේ කබේ පොඩි කලක් කරන්නේ මම. පොලෙන්. දැන්. බසුන්නේ. මල්ලි බයිසිකලේ පෙරළුවනේ. කොයි බලන්න. අප්පා සෑහෙන් හිරලා බා. අම්මෝ හිරලා කියන්නේ. අත පය කකුල් මූණු උඩටම හිරිලා. කාගේ? මල්ලිගේ. ඊනේ මං කිව්වේ බයිසිකලේ. මේ අත එහෙම සෑහෙන් ඇද වෙලා. මට සිරි අත පැනලා අතේ මෙතන ඇත්තේ කුඩු. කාගේද? මල්ලිගේ. මල්ලිගේ බම්බුව නේ මම මේ බයිසිකලේ ගැන කියන්නේ. මේ දවස් දෙක තුනක් අන්තිමයි ගොඩ දාගන්න. දවස් දෙක තුන නෙමෙයි සති දෙකක් ඉන්න කිව්වා මේ ඉස්පිරිතා ડોක්ටර්. කාටද? මල්ලි. දැන් ඔබ මෙතන මල්ලිට බෙහෙත් ගන්න දාන්නේ බයිසිකලේ හදාගන්න දායි. හදාගන්න. හදාගන්න කණි බයිසිකලේ ගින් දාපිය මල්ලි ඉන්න හොස්පිටල් එකේ මෙහා ඇඳට. හොස්පිටල් එකට ගිහලා හදාගන්න. නෑ මම මෙතන හදන්න දාලා නෙමෙයි. දාන්න. සාමි මේ මෙතන. මෙව්වා මේ ඔක්කොම හෙල්ලෙනවා මේ. මට සිරි දත් වල්ලම හෙලෙනවා. කාගේද? ඉතරද මල්ලිගේ. මල්ලිගේ.